ආව පට්ට ලස්සන ප්ලේස් එකකට. පොඩ්ඩක් අමාරුයි යන්න. ගියොත් මාර ලස්සනයි. බලමු එතනට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න try එකක් දෙන්න. යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අතට යන්න ඕන. ගිහිල්ලා බලමු. පට්ටයල්ල අන්න අතන්ට යන්නගේ වාරකන් නිසා රැල්ල වැඩි පිටතන්ට යන්න විදියල්ල අන්නර පේන තැනට යන්න ගියේ තැන්ට යන්න විදියල්ල අද රැල්ල වැඩි මෙහෙට මෙන්න මේ හරියක් එනකම් වතුර ගහනවා දෙයක් ඔයාලට කියන්න ඕන මෙතන ලස්සනයි වගේ මාරම් භයානකයි එහා පැත්තෙන් තියෙන තනි බෑයුමක් දන්න කෙනෙක් නැතුව මෙතනට එන්න නම් එපා මේ තියෙන උණ වටුනේ මේ පැත්ත දන්න කෙනෙක් එක්ක එනව මිසක් නැතුව තනියෙන් ඔයාලා මේ ගල් උඩින් පැනලා යන්න එපා ලස්සනයි මේ උඩ වටුන අර තියෙන්නේ ඩග්ලි මහත්තයාගේ හොටෙල් එක අරලියක
අපේ යන්න හැදුවන්න අතන්ට එතන්ට ගියානම් මාර ලස්සන view එකක් අපි වෙන දවසක ආයි සීසන් පටන් ගත්තට පස්සේ පාලව එක්කන් එන්න try එකක් දෙන්න. මොකද අද යන්න බෑ ලොකු අමාරුවක් තියෙන එතනට යන්න. පේනවනේ රල්ල ගහන ඇති. යනවනම් යන්න තියෙන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා ඔන්න ඔය ටිකේ කොහොම නැකලා තමයි යන්න තියෙන්නේ. යන්න බෑ. ගල් ටික ලිස්සනවා. මෙයා නම් වතුර නාලේ ඉන්නේ හොතටම. වාට තව දෙයක් කියන්න තියෙන මේ වගේ තැන්වල ගේනව නම් අනිවාර්යෙන් ඒව හැමතිස්සෙම අරගෙන යන්න. තැන් වල දාන්න එපා මොකද උණවුරුන බීච් එකේ තනිකර පොලිතික්. මිනිස්සු ලංකාවේ මිනිස්සු දාපුවා. ගැස්ලා ටුවරිස් ලාවට පස්සේ වයින් කරනවා ලැජ්ජයි ඇත්තටම ලංකාවට මෙහෙම වෙනවා කියන්නේ. ඒක නිසා මේවා ගේනවා නම් අනිවාර්යෙන් ඒව හැමදාම ගේන දේවල් අරන් යන්න. තැන් වල දාලා යන්න එපා. ඔයාලට පෙන්නන්නගේ view එක ඇත්තටම හරි කියලා කාලගුණේ වට විදිරව්. වැස්සයි මුදරැල්ලයි ඔක්කොම වැඩි. අපි දවසක අනිවාර්යෙන් මේ ලස්සන view එක අනිවාර්යෙන්ම අරන් එනවා. දැන්ට එන්න මොනේ ලස්සන බලන්න. අපි එක දවසක් ආවා. ආයි ආවේ ඔයාලට ඒ ලස්සන සුන්දරත්වය පෙන්නන්න. ඔය කිය සුන්දරත්වයට අපි දෙන්න අමාරු වෙනවා. ආයි මෙහෙම වීඩියෝ එකක් අත ඔයාලට ගේන්න වෙන ගන්න ඊට පස්සේ. බලමු අපි තා වීඩියෝ එකකින් හම්බෙමු.